අද මම 3D Max වලින් ඔයාලට කියලා දෙන්නේ modify list එකේ තියෙන modifiers මොනවද කියන එක. අපිට වැදගත් වෙන modifiers ටිකක් තියෙනවා මේකේ. ඒ වගේ මොනවද කරන්න කියන එක අපි බලමු. මේක 4 වෙනි කොටස. මම මුල පාඩම් 3 දී ඔයාලට කියලා දුන්නා 3D Max වල basic interface එක ගැන, geometry ගැන වගේ දේවල්. අද බලමු modify list එකේ තියෙන අපිට වැදගත් වෙන modifiers මොනවද කියන එක. මම ඕපන් කරගන්නවා 3D Max. modify list එක තියෙන්නේ මෙතන. ඔයාලට පේනවා ඇති modify කියලා එකක් තියෙනවා. මෙතන තමයි modify list එක. මෙතනින් අපිට එක එක effect වර්ග දෙන්න පුළුවන් geometry වලට. අපි කරන වැඩේ අනුව. මේකෙදි මම ගන්නවා cylinder එකක්. මම ඇඳ ගන්නවා grid එකේ මේ විදිහට. මට පුළුවන් viewport එක මේ වගේ pan කරගන්න. ඔයාලට මම එදා කලින් දවසේ shortcut ටික ගැන කියලා දුන්නා. මේවා pan කරන විදිහ. මෙතන තියෙනවා අත shortcut එක mouse එකේ middle button එක click කරගෙන අපිට mouse එක හෙට මෙහෙට කරනකොට බලන්න පුළුවන්. හොඳයි. දැන් මම යනවා modify list එකට. බලන්න ඉස්සෙල්ලා modify list එකේ මොකුත් පෙන්වන්නේ නැහැ. අපි object එකක් ඇන්දොත් විතරයි මෙතන modify අපිට පෙන්වන්නේ. බලමු මේකට modifiers දීලා මොනවද මේකෙන් modify වලින් කරන්න පුළුවන් කියන්නේ. මම ලොකු කරගන්නවා customize කරලා මේක minimax කරලා alt w එකෙන් ලොකු පොඩි කරගන්න පුළුවන් viewport එක මම කලින් දවස්වල කිව්වා. මේකේ ගොඩක් දේවල් තියෙනවා. අපි බලමු අපිට ගොඩක් වෙලාවට ඕනේ කරන modify list ටික මම ඔයාලට කියන්නම්. මෙතන තියෙනවා මුලින්ම bend කියන modify එක. bend එක දුන්නාට පස්සේ ඔයාලට වෙන්න ඇති cylinder එකට උඩින් bend කියලා එකක් වටනවා. ඊට ඉස්සෙල්ලා තියෙනවා මේ වගේ light එකක්. අපිට ඒක off කරොත් එහෙම bend එකේ තියෙන effect එක නැති කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන effect එක මොකක්ද දීලා නැති හින්දා ඔයාලට පෙන්නන්නේ මම මේක on කරගන්නවා ආයෙත්. අපිට දෙන modify මෙතනින් delete කරන්න පුළුවන්. remove කරලා දාන්න පුළුවන්. bend එක දෙනවා මම angle එක මේ විදිහට වෙනස් කරනවා. ඔයාලට පේනවා ඇති එතකොට මේක bend වෙනවා මේ පැත්තට. මේ තියෙන bend modify එක මේකෙන් පුළුවන් අපිට bend කරගන්න. ඕනම දෙයක් geometry අපේ mesh එකක් bend කරගන්න පුළුවන්. හැබැයි bend කරගන්න නම් අපිට මේ vertex segments කියන දේවල් අත්‍යවශ්‍යයි. මොකද segments වලින් තමයි මේක නැමෙන එක මේ වගේ හදන්න. මොකද smooth කරගන්න පුළුවන් මේ segments වලින්. ඔයාලට පේන cylinder එකේ මම මේ segments අඩු කරොත් එහෙම bend එකෙන් අපිට මොනවාක්වත් angle එකට වෙන්නේ නැහැ. එතකොට segments වලින් කරන්නේ smooth කරන එක. මේ segments එකතු වෙනවා කියන්නේ හරිය bend වෙනවා. ඔයාලට පේනවාද segments වැඩි වෙන ඒ object එකේ තියෙන quality smooth ගතිය වැඩි වෙනවා. මේ විදිහට. ඒ කියන්නේ මම කලින් දවස්වල කිව්වා මේ segments එකතු වෙලා තමයි මේ object එක මෙතන හැදෙන්නේ. මේ වගේ එකතු වෙලා මේ බලන්න. මේවා එකතු වීමෙන් මේවා හැදෙන්නේ. bend එකත් මේ විදිහට. එතකොට අපිට පුළුවන් මේක අංශක 90ට දුන්නොත් අංශක 90ට තමයි bend වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන් viewport එක මාරු කරලා බලන්න front එකට හරි side එකට හරි ගිහිල්ලා බලන්න front එකේ හරියටම අංශක 90කට bend වෙලා තියෙනවා. ඊට අමතරව හදා ගන්න පුළුවන් අපිට මේ හරියෙන් bend වෙන්න ඕන නම් මෙතන පුළුවන් මෙතන limit effect කියන එක on කරලා ඔයාලට පුළුවන් ඒක උඩට ගෙනියන්න මේ වගේ. පේනවා ඇති ඔයාලට උනදී. උතර මැදින් තමයි නැමුනේ අපි. මෙතන off කරොත් එහෙම මේ විදිහේ round shape එකක් එනවා. මේක දාලා උඩට පල්ලට කරොත් මේ විදිහට නැවෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා x axis එක y නැමෙන විදිහ z. ඊට අමතරව පුළුවන් මෙතන direction එක හදා ගන්න. direction එක කරකවනකොට බලන්න. direction එකෙන් කොයි direction එකකටද bend වෙන්න ඕන කියන එක දෙන්න පුළුවන්. අපේ හැම modify එකම සමහරක් වෙලාවට ගොඩක් modifiers ගත්තොත් එහෙම ඔයාලට පේනවාද මම කිව්වා මෙතන light එකක් වගේ තියෙනවා කියලා. මේක අපිට off කරොත් එහෙම modify එක පෙන්නනවා මේ විදිහට. මේ වගේ modify එක දැන් අර අපි දීප effect එක පෙන්නන්නේ නැහැ. ඒක on කරොත් පෙන්නනවා. ඊට අමතරව මෙතන තියෙනවා plus mark එකක්. ඒක click කරොත් ඒකේ තියෙනවා gizmo කියන එක.
Gizmo කියන එක අපිට Gizmo එක ක්ලික් කරලා එහෙම අරන් යන්න පුළුවන් ඔයාලට පේනවා ඇති. Gizmo එක උඩ පල්ලට ගන්න පුළුවන්. ඊමට සිලින්ඩර් එක දැන් ක්ලික් කරොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාලගේ තියෙන ඔය විදිහට සිලින්ඩර් බෙන්ඩ් එක ක්ලික් කරොත් බෙන්ඩ් එකේ තියෙන ඉෆෙක්ට් එක එනවා. සිලින්ඩර් එක ක්ලික් කරොත් සිලින්ඩර් එක කෙලින් එනවා. අපිට ඒක බෙන්ඩ් එක ඉෆෙක්ට් එක සිලින්ඩර් එක ක්ලික් කරාට පස්සේ ගන්න පුළුවන් මෙන්න මේ ටික් එක දාගත්තොත් show end result on off toggle කියන එක දාගත්තොත් අපිට බෙන්ඩ් එක මේ විදිහට පෙන්වන්න පුළුවන්. බෙන්ඩ් එකේ වෙන ඉෆෙක්ට් එකත් ඒතර අපිට බලා ගන්න පුළුවන්. නැත්නම් මේ ටික් එක දාලා තිබෙ නැත්නම් අපිට මෙතන vertex එහාට මෙහාට කරාට අපිට පේන්නේ නැහැ. මම බෙන්ඩ් එක delete කරනවා. ඊට පස්සේ මම යනවා තව ඉෆෙක්ට් එකකට. මෙතන එකක් තියෙනවා තව එකක් තියෙනවා stretch කියලා බලන්න. ඔයාලට පුළුවන් ඒකේ මුලට එන අකුර ගහපුවාම keyboard එකේ S අකුර ගැහුවොත් stretch කියන කියන්නේ S අකුරෙන් පටන් ගන්න දේවල් ටික ඉක්මනට දෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මොකක්ද කියලා. stretch එක. මම stretch එක දාපුවාම මොකක්ද වෙන්නේ කියලා ඒ වගේ මේකක් select කරගත්තා එයා දාගත්තා boundary box එක. බලන්න stretch එක මොකක්ද වෙන්නේ කියලා. ඔයාලා වෙනද stretch එක වෙනදී. මේකත් අපේ object වලට ඕනේ වුණොත් use කරගන්න පුළුවන්. අපේ කියන object එක හැඩය වෙනස් කරගන්න ඕන වුණොත්. y insert මේකේ තර වගේම limit එකක් තියෙනවා අපිට කොතනින්ද stretch එක පටන් ගන්න ඕනේ කියන එක දෙන්න පුළුවන් ඔයාලට පේනවා ඇති. limit එකක් තියෙනවද මේ විදිහට stretch එක මේක animate කරගන්න පුළුවන් ඔයාලට පුළුවන් auto key එක on කරලා key එකක් දීලා timeline එක මේ හැරෙට ගෙනල්ලා අපිට මේක පුළුවන් මේ key animate කරන්න. එතකොට ඔයාලට පේනවා මෙතන time ඒ කියන්නේ රතු පාටින් කොටු හතරක් වඩලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇනිමේට් වෙනවා දැන්. මේ විදිහට. ආයෙත් මම මෙතන ගිහිල්ලා අඩු කරනවා. බලන්න දැන්. ඔය විදිහ දේවල් කරගන්න පුළුවන්. මම ස්ටේජ් එක ඩිලීට් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ තවත් හැඩය වෙනස් කරගන්න පුළුවන් එකක් තියෙනවා FFD box කියන එක. ඒකත් ගොඩක් වැදගත් වෙනවා. මෙතන බලන්න FFD box තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා. මේවා එකින් එකට වෙනස්. බලන්න මේක FFD box 2 x2. ඒක බලන්න. මොකද්ද මේ FFD box එකෙන් කරන්නේ? මෙතන පුළුවන් අපිට මේ ප්ලස් මාර්ක් එක ක්ලික් කරාට පස්සේ control points කියන්නේ මේ තියෙන points වලට තමයි control point කියන්නේ. අපිට පුළුවන් මේ control point වෙනස් කරනකොට මේ object එක වෙනස් වෙන්න හදා ගන්න. control point එක උඩ ක්ලික් කරලා අපිට පුළුවන් මේ control point ක්ලික් කරගන්න. select කරන්න. බලන්න මම මේ control point එක මෙහෙට ඇද්දොත් මොකද වෙන්නේ කියලා. මේ shape එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට select කරොත් එහෙම point 4 මේක වගේ ඔයාලා මේ විදිහට select කරගන්න පුළුවන්. නැත්නම් scale tool එකෙන් හරි මැදින් මෙහෙම අල්ලලා ලොකු පොඩි කරගන්න පුළුවන්. ඔයාලා පේනවා හැඩය වෙනස් වෙනවා. එතකොට මේකේ තියෙන්නේ point ඔක්කොම 8යි. 4 4 8ක් තියෙනවා. ඊට වඩා ලොකු වෙනසක් කරගන්න ඕන නම් අපිට පුළුවන් FFD box මෙතන 4x4 තියෙනවා. එතකොට බලන්න මේ වගේ point තව add වුණා මැදට. ඒකෙත් ඒ වගේ point control point එහෙට මෙහෙට කරලා හදා ගන්න පුළුවන්. මේ විදිහට අපිට control point වලින් හදා ගන්න පුළුවන් මේ විදිහට. හැබැයි මේ දේවල් වෙන්නේ මම කලින් කිව්වා වගේ මේකේ segments වැඩි වෙලා තියෙන්න ඕනේ. segments අඩු වුණොත් මේ වගේ අපිට පුළුවන් දැන් අර FFD box එක දාපුවම එන්නේ effect එක cylinder එකට ආපුවාමත් ඒක ඒ විදිහට තියාගන්න පුළුවන්. මේක මම on කරොත් මේ විදිහට බලන්න segments ටික අඩු කරොත් අර තියෙන round shape එක නැති වෙලා යනවා. මොකද මේ segments වලින් තමයි කියන්නේ object එක smooth වෙන්නේ. සාමාන්‍යයෙන් සිලින්ඩර් එකට දානවා නම් සිලින්ඩර් එකට දාන්න වෙනම FFD box එකක් තියෙනවා මේ විදිහට.
F50 ඔයාලට ඇති CYL කියලා තියෙනවා. කියන්නේ සිලින්ඩර් වලට දාන්න පුළුවන් F50 box එකක් තියෙනවා. අපිට මේකේ පුළුවන් අනිත් ඒවාට වඩා මේක ගොඩක් වෙනස්. බලන්න අනිත් ඒ වගේ අපිට මේ points වැඩි කරගන්න දෙයක් තිබෙන්නේ නැහැ මෙතන. එයාලා දීලා තියෙන 4x4 point එක විතරයි තියෙන්නේ. අපිට පුළුවන් සිලින්ඩර් එකට දුන්නාම F50 box එකේ අපිට මෙතනින් පුළුවන් set number. මෙතනින් අපිට කැමති විදිහට point දා ගන්න පුළුවන්. කොච්චර කොහොමද කියලා ඊට පස්සේ අපිට අදාළ ඔබ්ජෙක්ට් එක වෙනස් කරගන්න පුළුවන්. බලන්න මේකත් ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ control point වලින් අපිට තාම අල්ලන්න බෑ. මෙතන plus mark එක select කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ විදිහ තුනක් ආවා lattice, set volume, control points. මේ control points වලින් අල්ලලා මේ ඔබ්ජෙක්ට් එක වෙනස් කරගන්නවා. මේ උඩ තියෙන point එක අල්ලලා උඩට කරනකොට මෙතන මොකක්වත් effect එකක් ආවේ නැහැ අපිට. ඒ මොකද මෙතන උඩ segments නැති නිසා. අපිට පුළුවන් සිලින්ඩර් එක ක්ලික් කරලා උඩට segments දෙන්න. cap segments එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේ වටේ එක විතරයි. අපිට පුළුවන් මේක වැඩි කරන්න මේ විදිහට. ඔයාලා පේනවා ඇති අර උස්සපු points එක මෙතනදී යාලා උස්සලා පෙන්නනවා මේකෙදි. මේක බලන්න මේ විදිහට. අපිට පුළුවන් ඔක්කොම එකට අල්ල ගන්න point එක මේ විදිහට. මේ විදිහට පේනවා ඇති points. ඊට අමතරව බලන්න මෙතනින් අපිට මේ point එක මම ඔක්කොම select කරගන්න මේ විදිහට. ඔයාලා මතක තියාගන්න viewport එක ලස්සන හසුරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විදිහට orbit viewport එක හසුරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව viewport එක හසුරව ගන්න ඔයාලට අමාරු නම් shortcut වලින් මෙතනින් දා ගන්නත් පුළුවන් viewport එක. steering wheel මේ වගේ එතකොට pan කරගන්නවට මේක ඔබලා pan කරගන්න පුළුවන්. orbit කරගන්න පුළුවන්. zoom කරගන්න පුළුවන්. render කරගන්න පුළුවන් මේ වගේ. සාමාන්‍යයෙන් මේක අත්‍තරම අපහසුයි. ඊට වඩා ලේසි shortcut එක ඉගෙන ගත්තොත් ඔයාලා මේක ගන්න පුළුවන්. එතන views steering wheels toggle steering wheel shift W ඔබවම ඔයාලට පුළුවන් ඒක ගන්න. ඒ mouse එක අරන් යන දිහාට ඒක. හොඳයි. මම මේක close කරනවා. බලමු මේ විදිහට මම මේ ටිකම select කරගන්නවා. move tool එකෙන් අපිට තුන මේ ටික එහෙට මෙහෙට කරගන්න පුළුවන්. අපිට අවශ්‍යතාවය අනුව rotate tool එකටත් මේක support කරනවා. rotate tool එක බලන්න මේ පැත්තට හැරෙව්වොත් ඒක twist වෙනවා. මේ විදිහට. scale tool එකෙන් අපිට පුළුවන් ඔය angle ටික ඔක්කොම ලොකු පොඩි කරලා හදා ගන්න පුළුවන්. මේ විදිහට. scale එකේ shortcut එක R අකුර, move tool එකේ shortcut එක W, rotate tool එකේ shortcut එක E අකුර. මම ඔයාලා කලින් සතියේ කියලා දුන්නා. අපිට උඩ කරන්න පුළුවන් මේ move tool එකෙන් ඔයාලා පේනවා බිම් මලක් වගේ හදාගත්තා. තව control points වැඩි කරගන්න පුළුවන් අපිට set number of points. මම දා ගන්නවා height එකට තව කෙනෙක් 6ක් විතර දාගමු. ඒතර ඔයාලට පේයි. දැන් මේක වෙනස් වෙලා අපි ඔක්කොම points ටික ඇඩ් වුණා. ඊට පස්සේ අපිට පුළුවන් අර shape එක හදාගන්න. මේ විදිහට shape කරගන්න පුළුවන්. කට හරිය මේ විදිහට අඩු කරගන්න පුළුවන්. ඔය විදිහට. තා දික් කරගන්න පුළුවන් points ටික පල්ලට ඇද්දෝ. මේ වගේ. ඔයාලා නිකන් ඉන්නකොට මේ වගේ කරලා බලන්න මේ වගේ අත හොඳට පුරු කරගන්න 3D Max වල. යාළුවෝ ඉස්සරහට පුළුවන්. මේ විදිහට. අපිට පුළුවන් තා points පාවිච්චි කරලා මේ වගේ දේවල් හදාගන්න. ස්පීක් එකක් ගත්තොත් එහෙනම් මේකටත් points දාගන්න පුළුවන්. modify F50 box මෙතන තියෙනවා. මම ඒකට මෙතන SP වලට වෙනම එකක් දීලා නැහැ. ඒකට මම F50 box එක පාවිච්චි කරනවා.
මේ විදිහට එතකොට වෙන්නේ අපිට පුළුවන් එකත් මේ විදිහට හදා ගන්න control point select කරලා මේ විදිහට කොණ්ඩකමක් වගේ හදා ගන්න පුළුවන් මේක. එක දේවල් තියෙනවා අපිට. ඒ කියන්නේ මේක තියෙන ඇත්ත වශයෙන්ම අපි මොඩල් කරලා සාමාන්‍ය මොකක් හරි මොඩල් කරාට පස්සේ ඒකේ පොඩි වෙනස්කම් කරගන්න ඕනොත් මේකෙන් එහෙට මෙහෙට කරලා ඇදලා හදා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ පොයින්ට්ස් එකක් මේ විදිහට පොයින්ට්ස් ක්ලික් කරගෙන යන්න පුළුවන්. කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන ඔයාලට අනිත් පොයින්ට් එක ක්ලික් කරගන්න පුළුවන්. මේ විදිහට මේ තියෙන FFD box එකෙන් ගන්න පුළුවන් දේවල් ටික අපිට ඕන දෙයක් කරගන්න පුළුවන් මේකෙන්. අපේ ඒ කියන්නේ හොඳයි මම ඒක ඩිලීට් කරනවා. ඊට පස්සේ මම යනවා noise කියන modify එකට. noise එක කියන්නේ මොකද්ද? noise එකෙන් කරන්න පුළුවන් මොනවද බලමු අපි. noise එක පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ දේවල් වලට. box එකක් ගන්නවා. මම මේකට දෙනවා noise කියන modify එක. එන්න කුර ගහපම එනවා noise. noise එකේ මොකක්වත් තාම effect එකක් නැහැ. අපිට effect ගන්න පුළුවන් මෙතන fractal කියන එක ටික එක දා ගන්න ඕනේ. ඊට පස්සේ මේ roughness කියන එකට මම එකක් දෙනවා. ඊට පස්සේ පුළුවන් x y z කියන අක්ෂර වලට අපිට string එක දෙන්න. ඒ කියන්නේ value එකක් දෙන්න පුළුවන්. මම දෙනවා x axis එකට value එකක්. x axis එක කියන්නේ මේ රතු පාට මේ තියෙන ඔයාලට පේනවා x ගහලා තියෙනවා. මෙතන y axis එක මේ පැත්තට ගහලා තියෙනවා. z axis එක උඩ අතට තියෙන නිල් පාට එක. මම වැඩි කරනවා x මේ විදිහට. ඔයාලට පේනවා මොන හරි දෙයක් වුණා මේක noise එකෙන් බලන්න වෙන දේවල්. මේ පැත්තට ඒ වගේම කරන්න පුළුවන්. මේ විදිහට. අන්න මේ වගේ වුණා. ඒකත් අපිට ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ඇනිමේෂන් කියලා තියෙනවා නම් ඒ modify එකේ ඒක ඇනිමේෂන් කරන්න පුළුවන්. මෙතන ඇනිමේෂන් එකේ ටික් එක ඔන් කරොත් බලන්න ප්ලේ කරලා ඉවරලා ඒක ඇනිමේට් වෙනවා. ඒක ස්පීඩ් වැඩි නම් අපිට පුළුවන් මේ ෆ්‍රීකවන්සි එක හදා ගන්න. මෙතන 0.25ක් තියෙන්නේ. ඕක අපිට 0.01ක් වගේ දා ගන්න පුළුවන්. ඒතර බලන්න හිමීට වෙන්නේ. අඩු වගේකට දාගත්තාම මේ වගේ පේනවා. noise එකෙන් කරන දේවල් අපිට මේ geometry මෙතන තියෙන හැම දෙයකටම ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි කියන්නේ ඕනම mesh file එකකට ඒක පාවිච්චි කරන්න පුළුවන් noise එක. ඊට පස්සේ මම යනවා wave කියන modify එකට. wave එකෙන් මොකද්ද කරන්නේ කියලා බලමු. මම plan එකක් අද ගන්නවා. ඒක segments 4 තියෙන. ඒ කියන්නේ මෙතන පැත්තට 4යි මේ අතර 4යි. මම modify list එකට ගිහිල්ලා wave කියන එක දෙනවා. w ඔබවම wave කියන එක ඉක්මනට පෙන්නනවා මෙතන. wave එක දෙනවා. මම මේක ඉස්සලාම වැඩි කරනවා. ඔයාලා මොන හරි දෙයක් මෙතන වෙනස් වුණා ඔයාලට පේනවා ඇති. මේක තව ටිකක් අපිට හරියටම ලස්සනට බලා ගන්න පුළුවන්. මේක segments තව ටිකක් වැඩි වුණා. මම plan එකකට ගිහිල්ලා segments මේ අතර වැඩි කරනවා. මේ අතරත් 25ක් දෙනවා. දැන් බලන්න එකේ මොකක්ද වේව් එක ගිහිල්ලා මම අනිත් එකත් වැඩි කරනවා. මේකෙන් පුළුවන් අපිට අර දුර ප්‍රමාණය හදා ගන්න පුළුවන් වේව් ලෙන්ත් එක. මේකෙත් පුළුවන් ඇනිමේට් කරන්න. මේ ප්ලේස් කියන එකෙන් බලන්න මේක ඇනිමේට් කරගන්න පුළුවන් අපිට මේ. ඔයාලා මේකෙන් කොඩියක් ලෙල දෙනවා හදා ගන්න පුළුවන් ඕනනම්. මේක ගොඩක් දේවල් වලට යූස් කරන්න පුළුවන්. මෙතන මම ඇනිමේෂන් ඔටෝ කී ඔන් කරලා set keyframe එකක් දාගෙන මට පුළුවන් මේක timeline එක මේ හරියට විතර ගෙනල්ලා 80ට විතර මෙතන මම මේක වෙනස් කරනවා pace එක. ඊට පස්සේ අපිට play කරලා බලන්න පුළුවන්. ඒතකොට දැන් මෙතන ඔයාලා පේන දේ රතු පාටි කොටු හතරක් කරලා දෙනවා. ඒ කියන්නේ දැන් මේක ඇනිමේට් වෙනවා. play කරාට පස්සේ මේ වගේ බලා ගන්න පුළුවන්. ස්පීඩ් එක වැඩි නම් ඒක අඩු කර ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ ටයිම්ලයින් එකේ මෙතන 100යි තියෙන අපිට ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. මෙතන time computation ගියාට පස්සේ
length එක මට දෙන්න පුළුවන් 1000ක් වගේ අපිට කැමති ගානක් දෙන්න පුළුවන් ඊට පස්සේ okay එතකොට බලන්න මෙතන 100 key frame එක පෙන්නනවා අපිට මේ key frame එක ඕනනම් ඇදගෙන යන්න පුළුවන් අපිට කැමති දිහාවකට 500ට වගේ දුන්නොත් එහෙම අරක slow වෙනවා ඒ කියන්නේ key frame එක මම මෙතන දැද්දා දැන් play කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේක slow වෙනවා ඒ වගේම බලන්න මුල පටන් ගන්න තැන අවසානයේ ඉන්න වෙන තැනයි ඔයාලට පේනවා ඇති මුල් ටික හිමීට පටන් ගන්න මැද හරියට වෙනකොට ස්පීඩ් වෙලා ආයෙ ස්ලෝ වෙනවා අපිට ඒක කොහොමද අපි ඒක විදිහටම තියාගන්න හදාගන්න පුළුවන් අපි ඇනිමේෂන් එකක් කරනකොට ඒක කර්ව් එකක් වගේ තමයි මේක ඇනිමේට් වෙන්නේ ඒක හදාගන්න පුළුවන් මෙතන තියෙනවා කර්ව් එඩිටර් කියන එක අපි ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා කර්ව් එඩිටර් ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට කර්ව් එඩිටර් එක තියෙනවා ඊට පස්සේ දැන් මේක මුකුත් පෙන්වන්නේ නැහැ මෙතන මොකද මෙයා දන්නේ මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා මම modify list එකකින් තමයි මේක animation එක දීලා තින්නේ ඒකින් තමයි modify list එක ක්ලික් කරනවා මෙතන modify object ඊට පස්සේ මෙතන plus mark එක ගිහුවට පස්සේ එතන තියෙනවා wave කියන එක wave කියන එක ක්ලික් කරනවා wave object ඒක wave object එක ඔයාලා පේනවා මෙහෙම plus එක ගිහුවට පස්සේ මේ වගේ curve එකක් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ බලන්න මේක play වෙනකොට ඔයාලට පේනවා ඇති මුල පටන් ගන්න මෙහෙම මැදදී කර්ව් එක හරිය කෙලින් තියෙනවා ඒක නිසා බලන්න ඒකේ ස්පීඩ් එක යනවා ඊට පස්සේ මේ හැරදී පොඩ්ඩක් ආයෙ බෙන් වෙනවා එතකොට මෙයා මෙතනදී ස්ලෝ වෙනවා ඒක නිසා මට පුළුවන් මේ විදිහටම කර්ව් එක හරිය කෙලින් තියාගෙන මෙතන මේ පොයින්ට් එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් මෙතනින් සෙට් මෙතන ලයින් එකක් දෙන්න එතකොට බලන්න ඒක හරිය කෙලින් වෙනවා මෙතනටත් මම මේක සිලෙක්ට් කරලා මේ ලයින් එක දෙනවා එතකොට බලන්න හරිය කෙලින් තියෙන්නේ මේක දැන් අපිට ඉස්සරහින් ස්ලෝ වෙලා පටන් ගන්න ඉන්ඩ් එකේදී ස්ලෝ වෙලා ඉවර වෙන්නේ. දැන් බලන්න මුල පටන් ගත්ත විදිහටම දිගටම තියෙනවා ඒකට. හොඳයි ඒ කිව්වේ wave කියන modify එක. අපි ඊළඟට යන් displace කියන එකට displace එකෙන් මොකක්ද වෙන්නේ කියන එක බලමු. මම මේ plan එකටම displacement එක දෙනවා. vertex ඉතින් segments 25 මම දාගත්තා මදි වුණොත් අපි තව දාගමු